හෙලෝ යාළුවනේ ඉතින් සුබ දවසක් ඔයාලා සියලු දෙනාටම අදත් ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද ඉතින් ඔයාලට මම මේ වීඩියෝ එකක් ගෙනල්ලා තියෙන්නේ ලෝකයක් කොල්ලපු ගේම් එකක් ගැන. ඉතින් ඒක ෂූටින් ගේම් එකක්. ඒ තමයි Call of Duty. Call of Duty කියන්නම පිස්සුවක්. නොදන්න කෙනෙක් නෑ මං හිතන විදිහට. Call of Duty කියන්නේ ෂූටින් ගේම්ස් කැටගරි වෙනස් කරපු ගේම් එකක්. ඉතින් අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ Call of Duty කියන මේ ෂූටින් ගේම් එක ගැන. හරි ඉතින් අපි මුලින්ම කතා කරමු Call of Duty කියන මේ ගේම් එක හැදුනේ කොහොමද කියලා. Call of Duty සීරීස් එක මුලින්ම රිලීස් වුණේ 2003 දී. 2003 කියන්නේ ඉතින් ගොඩක් පරණයි තමයි. ඉතින් ගොඩක් අය හිතනවා ඇති ගේම් එක ගොඩක් පරණ හින්දා ගේම් එක අවුල් කියලා. එහෙම නෑ. Call of Duty කියන්නේ ලෝකයක් කොල්ලපු ගේම් එකක්. වීඩියෝ එක ඉවර වෙනකන් රැඳිලා ඉන්න. ඉතින් ඔයාලට දැනගන්න පුළුවන් එතකොට මොකක්ද මේ Call of Duty කියන්නේ කියලා. මේ ගේම් එක ඩෙවලොප් කරලා තියෙන්නේ Infinity Ward සහ පබ්ලිෂ් කරලා තියෙන්නේ Activision කියන සමාගම විසින්. ෆස්ට් ගේම් එක රිලීස් වුණේ Call of Duty නමින්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන ඕන කෙනෙක් මේ ගේම් එකට ආස වෙන්නේ මේ ගේම් එකේ තියෙන සිනමැටික් ස්ටෝරි ලයින් එකට. ඉතින් අපි මේකේ මිෂන් එකින් එකට ප්ලේ කරද්දි හැම තැනම සිනමැටික් ස්ටෝරි ලයින් එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඒක නම් තනිකරම පිස්සුවක්. අපිට ඉතින් මේ ගේම් එක යාළුවොත් එක්ක ඔන්ලයින් ප්ලේ කරන්න පුළුවන්, සෝලෝ විදිහට ප්ලේ කරන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක ප්ලේ කරන්න යාළුවනේ normal phone එකක් නම් තිබිලා මදි. PC එකේ ප්ලේ කරන්න පුළුවන්. හැබැයි ඉතින් phone එකේ ප්ලේ කරන්න නම් ලොකු ස්පේස් එකක් ඕනේ මේ ගේම් එක ප්ලේ කරන්න. ඉතින් 2007 දී රිලීස් වුණ Call of Duty 4 කියන එක ගේමින් වර්ල්ඩ් එකම චේන්ජ් කරලා දැම්මා. ඉතින් Call of Duty 4 කියන්නේ Call of Duty එකේම එක සීරීස් එකක්. ඒ කියන්නේ 4 වෙනි සීරීස් එක. World War Game එකේ modern military setting එකට ස්විච් වුණා. ඒක තමයි Call of Duty 4 කියන්නේ. ඉතින් මේ ගේම් එකේ ඉන්න අයිකනික්ම කැරක්ටර් එකක් තමයි කැප්ටන් ප්‍රයිස් කියන්නේ. ඉතින් මේ ගේම් එක ඉන්ට්‍රොඩියුස් කරපු ඔන්ලයින් මල්ටිප්ලේයර් ප්‍රොග්‍රෙස් සිස්ටම්, කිල් ස්ට්‍රීක් රිවර්ඩ්, කස්ටම් ලෝඩ් අවුට්, ප්‍රෙස්ටික් සිස්ටම් කියන දේවල් වලට මේ ගේම් එක ඉන්ට්‍රොඩියුස් කරා. FPS මල්ටිප්ලේයර් ජෙනරේෂන් එක චේන්ජ් කරපු ගේම් එකක් තමයි මේක. ඊට පස්සේ 2010 දී රිලීස් වුණේ Call of Duty Black Ops කියන එක. ඒක 2010 දී තමයි රිලීස් වුණේ. Cold War ස්ටෝරි ලයින් එකම වෙනස් කරන්න මේ සීරීස් එකට පුළුවන් වුණා. ඉතින් Call of Duty කියන මේ ගේම් එකේ zombies mode එක Call of Duty සීරීස් එකේ biggest side mode එකක් වෙලා අදටත් super popular වෙලා තියෙනවා. ඉතින් අපි ඊළඟට කතා කරමු Warzone Free Battle Royale Explosion එක ගැන. ඉතින් 2020 දී රිලීස් වුණ Call of Duty Warzone Battle Royale Essence එක ෂේක් කරලා රිලීස් කරා. ඉතින් Fortnite, PUBG වගේ games already popular වුණත් Warzone realistic gunplay code mechanic combine කරලා next level experience එකක් දෙන්න Call of Duty කියන මේ ගේම් එකට පුළුවන් වුණා. Recent title අතරින් Call of Duty Modern Warfare සහ Call of Duty Modern Warfare high popular තත්ත්වයේ අදටත් තියෙනවා. Improved graphics, realistic movement system, weapon customization, next gen engine මේවා gaming experience එකම cinematic level එකකට ගෙනාවා. ඉතින් අපි ඊළඟට කතා කරමු Call of Duty success and impact ගැන. Call of Duty franchise එක $1 billion generate කරපු gaming industry එකේ biggest franchise වලින් එකක්. Sport tournament, streaming culture, YouTube content, competitive gaming මේ හැම දෙයක්ම code influx එකම කරලා තියෙනවා. ඉතින් යාළුවනේ පොඩි දෙයක් කියන්න ඕනේ. මේ වීඩියෝ එකේ ඉතින් සමහර තැන් වලට නොතේරෙන්න පුළුවන්, පැහැදිලි නොවෙන්න පුළුවන්. මොකද මම මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ සනීප නැතුව ඉද්දි. ඉතින් මට හොඳටම හෙම්බිරිස්සාව හැදියා තමයි ඉන්නේ.
මේකේ වචනයක්වත් කියාගන්න මට අමාරුයි. පුළුවන් උපරිමයෙන්ම තමයි මම මේ වීඩියෝ එක එඩිට් කරලා දාන්නේ. ඒක ගැන නම් වැඩි හිතන්න එපා යාළුවනේ. ඉතින් ඊළඟට ගේන වීඩියෝ ටික මම මීට වඩා ක්වොලිටියට කන්ටෙන්ට් ටික ගේන්න බලන්න. ඉතින් ඔයාලා දන්නවා ෆ්‍රී ෆයර් PUBG වගේ ගොඩක් මොබයිල් ෂූටින් ගේම්ස් ලෝකෙම කොල්ලපු ගේම්ස් කියලා. ඉතින් ඒ ගේම්ස් එක්ක සංසන්දනය කරද්දි Call of Duty කියන්නේම පිස්සුවක්. ඉතින් Call of Duty ඩවුන්ලෝඩ් කරන්න නම් අපිට GB 2කට වඩා යනවා. ඉතින් GB 2කට උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ගේම් එකක් තමයි මේ. ඉතින් 2003 දී රිලීස් වුණත් අදටත් chart වල උඩින් ඉන්න ගේම් එකක් තමයි මේ. ඉතින් 2003 ඉතින් ඔයාලා හිතනවාට 2003 වැඩි තාක්ෂණයක් නොතිබුණා කියලා ඒ ලංකාවේ. ඉතින් 2003 2004 5 කාලේ ලංකාවේ තමයි වැඩි තාක්ෂණයක් නොතිබුණේ. පිට රටවල දියුණු තාක්ෂණයක් ඒ කාලේ තිබ්බා. ඉතින් ඒ කාලේ තිබිච්ච උපරිම දියුණු තාක්ෂණයෙන් තමයි Call of Duty කියන මේ ෂූටින් ගේම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ. මේක නම් ඉතින් ප්ලේ කරලා බලන්න ඕන ගේම් එකක්. ඉතින් මේක ස්ටෝරි ලයින් එකත් එක්ක මේ ගේම් එකට ඇත්තටම අපි පිස්සු හැදෙනවා. ඉතින් මේ ගේම් එකේ මම කලිනුත් කිව්වා අපි එකින් එකට මිෂන් ඉවර කරද්දී සිනමැටික් ස්ටෝරි ලයින් එකක් යනවා. ඒ ස්ටෝරි ලයින් එක නම් තනිකරම මූවි එක එක්ස්පීරියන්ස් එකක් දෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති මෑත කාලෙදී කියන්නේ මාස 2කට විතර කලින් Call of Duty ගේම් එකේ නිර්මාතෘවරයා රියානතුරකින් මිය යනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති එයා තමයි මේ ගේම් එකේ නිර්මාතෘවරයා. ඉතින් මේ වගේ ගේම් එකක් අපි ප්ලේ කරන්නේ එයා නිසා. Call of Duty කියන එකේ තේරුම දන්න එක්කෙනෙක් ඉන්නෝ නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම ඒකේ තේරුම ගොඩක් හොයන්න බැලුවා මේ වීඩියෝ එකට ඇඩ් කරන්න. ඉතින් මට හොයාගන්න බැරි වුණා. පුළුවන් නම් ඒකත් දාන්න. මොකද ඉතින් මට සනීප නැති වෙන හින්දා තමයි මේකට වැඩි විස්තර හොයන්න බැරි වුණේ. ඉතින් මම හොයාගත්ත උපරිම විස්තර දාලා තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. ඉතින් විස්තර ගොඩක් අඩු වෙන්න පුළුවන්. සමහර විට මම මේ ගේම් එක ගැන part 2 එකක් අනිවාර්යෙන් ගේන්න ඉඩ තියෙනවා. මොකද මේකේ 130ක් වගේ තමයි මේ විස්තර දාලා තියෙන්නේ මේ වීඩියෝ එකට. මීට වැඩි විස්තර ගොඩක් තියෙන මේ ගේම් එක ගැන කියන්න. අනිවාර්යෙන් ඉතින් මම part 2 එකක් මේ ගේම් එක ගැන ගේනවා. ලොකු විස්තරයක්. ඉතින් channel එකත් එක්ක රැඳිලා ඉන්න. ඉස්සරහටත් මම සුපිරි වීඩියෝ ටිකක් ගේන්න හිතන් ඉන්නවා. ඉතින් මේ වගේම ගේම් රිවිව් වීඩියෝ තමයි ගේන්නේ. ඒ කියන්නේ ගේම් රිවිව් කියන්නේ එක ගේම් එකක් තෝරගෙන ඒ ගේම් එක කොයි කාලෙද රිලීස් වුනේ, කවුද රිලීස් කරේ, මොන වගේ ගේම් එකක්ද කියන හැම දෙයක්ම full reviews මම මේ ඉස්සරහට ගෙන වීඩියෝස් වලින් ගේනවා. ඒ හින්දා ඉතින් channel එකත් එක්ක set වෙලා ඉන්න. ඉතින් Call of Duty ඔයාලා play කරලා බලලා මොකද කියලා ඉතින් කමෙන්ට් එකකුත් දාන්න. ඉතින් channel එකේ subscribe 2000ට තාම චුට්ටයි යාළුවනේ තියෙන්නේ. subscribe 2000 ගන්න support එකක් අනිවාර්යෙන් දෙන්න. ඉතින් මේ වගේ games ගැන දැනුම ඔයාලට දැනගන්න ඕන නම් නොදන්න දේවල් දැනගන්න ඕන නම් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඔයාලා game ගැන නොදන්න දැනුම මම ඉස්සරහට දිග වීඩියෝස් වලින් ගේනවා. ඉතින් ඔයාලා set වෙලා ඉන්න. Call of Duty play කරන්න. ඔයාලට සුබ දවසක්. මම සනීප වෙච්ච ගමන් මම මීට වඩා quality content ඉස්සරහට ගේනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.